නව අරහාදී බුදුගුණ බලයෙන් සැකසී ඇති නවග්‍රහ ශාන්තිය ශ්‍රවණය කිරීමෙන් හා ඇසීමට සැලැස්වීමෙන් ඔබට ඔබේ නිවසට රැකියා ස්ථානයට මෙන්ම ඔබේ ව්‍යාපාරික ස්ථානයේ ඇති සියලුම ග්‍රහ දොස් අමනුෂ්‍ය බලපෑම් දුරින් දුරු වී ඔබේ නිවසට යහපත ව්‍යාපාර දියුණුව දූදරුවන්ගේ දියුණුව මෙන්ම නිරෝගී සැප වර්ධනය වී සිතට ගතට සුව සහනය ළඟා කෙරෙනු ඇත. නවග්‍රහ ශාන්තිය ශ්‍රවණය කිරීම සඳහා දැන් ඔබේ ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය මදක් වැඩි කරන්න. සියලු දොස් දුරු වී යහපතම සැලසේවා යන දැඩි අදිෂ්ඨානයෙන් යුතුව දැන් අපි නවග්‍රහ ශාන්තිය ශ්‍රවණය කරමු. අරහං බුදු ගුණෙන් මගේ ඉරුගේ අපල දුරු වේවා ලෙඩ දුක් බිය නොවී කිසිත් සැපත සතුට ලං වේවා සම්මා සම්බුද්ධ ගුණෙන් සඳුගේ අපල දුරු වේවා මාරක බාධක වැළකී මගේ පැතුම් ඉටු වේවා විඤ්ඤාචරණේ බලයෙන් අංගහරු දොස් දුරු වේවා වස විසගිනි සතුරු විපත් මා වෙත ලං නොම වේවා සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා ගුණ නුවණින් වැඩි සියලු සැප සම්පත් නිතිරේවා ලෝක විදූතෙදින් මගේ ගුරුගේ දෝස දුරු වේවා සතුට සමාදානය මට නිරෝගී සුව වැඩි වේවා අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා සිතුමින වැනි රුවන් ගැබක ආයුෂ මගේ වැඩි වේවා පුරිස ධම්ම සාරති බල මහිමෙන් සැඩ සෙනසුරාගේ අකල විකල සකල දෝස ගැටුම් වැටුම් හා බන්ධන දුරැර සියලු මෙකී දෝස විලස සාදු ජය බෝරුක ජින පංජරයක් වේවා සෙනසුරු දොස් දුරු වේවා සත්තා බුදු ගුණෙන් මගේ රාහු අපල දුරු වේවා යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී නැති වේවා භගවා යන විදුරවියෙන් කේතු අපල දුරු වේවා මගේ කයට බසට සිතට
සැප සන්තොස වැඩි වේවා මකර කුම්භ මිථුන තෙරස මාරක බිය දුරු වේවා කැපී කෝටියක්ම දෝස මට ජය මග එළි වේවා සිංහ මේස ධනු තුන් රැස සමග්‍රා දොස් දුරු වේවා තිසරණ සරණින් ජය සිරි සුභ සෙත මට ලං වේවා මීන කටක නුහුණු තෙරැස බාධක බිය දුරු වේවා ජීව සිද්ධි බලය මගේ බුදු සරණින් සුරැකේවා වෘෂභ කන්‍යා තුලා තෙරැස සමග්‍රා දොස් දුරු වේවා දම් සරණින් මගේ අපල දුරු වී සිරි සෙත වේවා රාහු කේතු රවි සඳු කුජ බුද ගුරු කිවි සහසෙන සුරු නීච පාප අපල මගේ සංඝ සරණින් දුරු වේවා තෙරුවන් ගුණ සුවඳ අමා ඔසුවෙන් මට සැප වේවා මගේ ගෙදර අයට මටද ජය සිරි සෙත ලං වේවා නව ග්‍රහ සහ භූත දෝෂ සමදුරු වී සෙත වේවා ජය බෝරුක මුනි පිට දුන් මට ජයසේ සත වේවා ජය සිරි මහා රජුගේ දක්ෂිණ ශාඛා සෙවනේ දීප දූප